9 බෙදන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නද? එන්නකෝ. ඔන්න ළමයි අද මම කියලා දෙන්නේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක්. හරියටම 9න් නොබෙදෙන ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් කොහොමද කැල් එකක් නැතුව හරියටම බෙදාගන්නේ කියලා. ඔන්න ළමයි 34 බෙදීම 9. අපි මුලින්ම කරන්නේ මෙන්න මේ පළවෙනි ඉලක්කම 3 පහලින් ලියා ගන්නවා. එතකොට 34 9න් බෙදුවහම අපිට පූර්ණ සංඛ්‍යාව විදිහට ලැබෙන්නේ මෙන්න මේ 3. හරිද? ඊට පස්සේ මෙන්න මේ දෙන්න. මේ දෙන්නව එකතු කරනවා. 3යි 4යි එකතු කරාම එන්නේ 7යි. එහෙනම් උත්තරය 3යි ඉතිරි 7යි. මේ තියෙන්නේ අපි සාමාන්‍ය ලියන විදිහනේ. හරි. ඊට පස්සේ දැන් අපිට මේක දශම සංඛ්‍යාවක් විදිහට ඩෙසිමල් එකක් විදිහට ලියන්න ඕනි නම් 3.7යි. දැන් ළමයි මේ 33 දැක්ක කියලා බය වෙන්න එපා. මේකෙන් කියන්නේ මේ ඉලක්කම ඉවරයක් නැතුව අනන්තයටම up to infinity එක දිගටම repeat වෙවි යනවා කියන එක. එහෙනම් මෙන්න මෙයාව මේ විදිහට ලියන්නත් පුළුවන්. හතට උඩින් dot එකක් තියලා. එතකොට මේවට අපි කියනවා මෙන්න මේ වගේ දශම සංඛ්‍යාවලට repeating decimals. එහෙමත් නැත්නම් පුනරාවර්තී දශම කියලා. recurring decimals, repeating decimals, පුනරාවර්තී දශම. හරිනේ? මේ බලන්නකෝ. දැන් බලමු අපි මොකද්ද මෙතන ඇත්තටම වෙන්නේ කියලා. දැන් අපි 34 හරියටම 9ෙන් බෙදන්න ගියොත් 34ට 9 ගොඩවල් 3ක් තියෙනවනේ. 3 ගුණ කිරීම 9 කියලා කියන්නේ 27යි. එතකොට 34න් 27ක් අඩු කරාම එනවා කීයද? 7යි. දැන් ඔයාලට පේනව නේද අපිට කලින් ආපු උත්තරයේ පූර්ණ සංඛ්‍යාව 3යි ඉතිරි ගාන 7යි. ඔන්න ඕක තමයි වෙලා තියෙන්නේ. මේ 3යි 4යි එකතු කරලා ගත්තේ අපි ඉතිරි සංඛ්‍යාව. තේරුණානේ? ඔන්න තව එක්සැම්පල් එකක් එන්නකෝ. 53 බෙදීම 9. එහෙනම් මොකද්ද අපි මුලින්ම කරන්නේ? පළවෙනි ඉලක්කම යටින් ලියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ දෙන්නව එකතු කළා. 5යි 3යි එකතු කළාම 8යි. එහෙනම් 5යි ඉතිරි 8යි. දශම සංඛ්‍යාවක් විදිහට 5.8යි. repeating decimals එනවා. අපි දැන් දශම සංඛ්‍යාවකුත් 9ෙන් බෙදලා බලමුද? එන්නකෝ. 5.1 බෙදීම 9. එතකොට මේ තියෙන දශම සංඛ්‍යාව අපිට මුලින්ම මම කියපු ට්‍රික් එකෙන් 9ෙන් බෙදන්න නම් මෙන්න මෙයාව පූර්ණ සංඛ්‍යාවක් කරගෙන ඉන්න ඕනේ. අපි දන්නවා 5.1 කියලා කියන්නේ 51 බෙදීම 10. 51 10ෙන් බෙදුවම මොකද වෙන්නේ? මෙන්න එක බිඳුවයි නම් තියෙන එක දශම ස්ථානයක් වම් පැත්තට එනවා. එහෙනම් එතකොට මෙයාගෙන් හැදෙන්නේ 5.1ම තමයි. එහෙනම් බෙදීම 9. ඊට පස්සේ දැන් අපි මේ 10 චුට්ටකට අමතක කරලා 51 9ෙන් බෙදලා ඉමු. දැන් හරි ලේසියිනේ. අපි පොඩ්ඩක් පැත්තකින් හදමු. 51 බෙදීම 9. මොකක්ද දෙන්නේ උත්තරය? අපි මේ 5 ලියා ගන්නවා. 5යි 1යි එකතු කරා. එහෙනම් 5.666. ඔන්න ඔකනේ උත්තරේ. දැන් යාව මෙතනින් ලියාගමු. 5.666. ඊට පස්සේ මේ 10ෙන් බෙදන්නනේ තියෙන්නේ. දැන් මොකද්ද ෆයිනල් ආන්සර් එක? 0.56666 ඔය විදිහට යනවා. ඔන්න දැන් තමයි ලස්සනම වැඩේ තියෙන්නේ. 75 බෙදීම 9. ඔන්න කලින් විදිහටම කරගෙන යමුකෝ බලන්න. මුලින්ම මේ 7 ලියාගත්තා. ඊට පස්සේ මේ දෙන්නව එකතු කළා. 7යි 5යි කීයද ළමයි? 12යි. 12 ගන්න පුළුවන්ද ඉතිරි සංඛ්‍යාව කියලා? බෑ. 12 ඔයාලා ධන වශයෙන් දන්නවා 12ට 9 ගොඩවල් තියෙන්නේ 1යි. එතකොට ඒ 1 අයින් වුණාට පස්සේ ඉතුරු කීයක් තියෙනවද? ඒ 1 ගියාට පස්සේ ඒ කියන්නේ මෙන්න මේ 9 ගොඩ ඉවත් වුණාට පස්සේ 12න් 9ක් ගියාම ඉතුරු 3යි. අර මේ ගිය 9 සම්පූර්ණ 9 අන්න යාව අපි මෙන්න මෙයාට එකතු කරමු. එතකොට කීයද ළමයි? 8යි. එහෙනම් දැන් ඉතුරු කීයද? 3යි. එහෙනම් උත්තරය 8.3. ළමයි ඒ ගාන මම කළේ අර ඉතිරි සංඛ්‍යාව අර දෙන්නව එකතු කරාම එන සංඛ්‍යාව 9ට වැඩි අවස්ථාවලදී කරන විදිය. හරිනේ? ඔන්න තව ඒ වගේ එක්සැම්පල් එකක් හදමු. එන්නකෝ 48 බෙදීම 9. එහෙනම් මුලින්ම මොකද්ද කරන්නේ? අපි පළවෙනි ඉලක්කම ලියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ දෙන්නව එකතු කරා. 4 ධන 8. උත්තරය 12යි. දැන් 12 පුළුවන් ද අපිට ඉතිරි සංඛ්‍යාව කියලා ගන්න? බැහැ. මොකද එයා 9ට වඩා විශාලයි. එහෙනම් 12ට දල වශයෙන් 9 ගොඩවල් එකක් තියෙනවා. එහෙනම් ඒ 9 ගොඩ ඉවත් කරමු. 12න් 9ක් ගියාම 3යි. එහෙනම් මෙන්න මේ අපි ඉවත් කරපු 9 ගොඩ දැන් මේ පැත්තේ ඉන්න සම්පූර්ණ ගොඩක් නේද? එකක්. එහෙනම් ඒ එකක් විදිහට අපි ආව එකතු කරනවා. එහෙනම් 4යි 1යි 5යි.
එහෙනම් උත්තරය දැන් ඉතුරු ගාන තමයි මේ තියෙන්නේ. අපි ආව දශම සංඛ්‍යාවක් විදිහට ලිව්වහම 5.333. හරි. දැන් අපි හොඳටම දන්න 80ක බෙදීම 9ත් පොඩ්ඩක් try කරමුද? එන්නකෝ. එහෙනම් කලින් වගේම අපි පළවෙනි සංඛ්‍යාව ලියා ගන්නවා. එයා තමයි 8. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙන්නව එකතු කරා. උත්තරය 9යි. 9ට 9 ගොඩවල් කියන්නේ 1යිනේ. එහෙනම් අපි මේ 9ත් මෙයාගෙන් අයින් කරලා දැම්මහම උත්තරය 0යි. එහෙනම් මේ සම්පූර්ණ එක අපි මේ පැත්තට ගෙනහැල්ලා එකතු කරමු. 8යි 1යි 9යි. එහෙනම් 9.0.0.0. ඒ කියන්නේ මොකද්ද උත්තරය? උත්තරය 9යි. 80ක බෙදීම 9 උත්තරය 9යි. හැබැයි ඉතින් මේ වගේ 9න් හරියටම බෙදෙන සංඛ්‍යා මේ වගේ ෂෝට් ට්‍රික්ස් වලින් කරන්න තරම් නම් මොටෙක් වෙන්න හදන්න එපා. හරිද? ඔන්න ළමයි මම මේ කියලා දීපු ට්‍රික් එක අපි යූස් කරන්න ඕනේ 9න් හරියටම බෙදෙන්නේ නැති ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් තියෙන වෙලාවට. හරිද? ඒ වගේම ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් තියෙනකොට කොහොමද 9න් හරියටම බෙදාගන්නේ කියලාත් මම ඉස්සරහට කියලා දෙන්නම්. දැන් මේ හෝම්වර්ක් එක කරලා යමු. හරි. දැන් හොඳ ළමයි ටික වගේ 35 9න් හරියටම බෙදලා මට උත්තරය කමෙන්ට් කරගෙන යන්න ඕනි.